ආයිබෝ. මාදුය. ඔච්චර ට්‍රැවල්ස් එකේ අලුත්ම ප්‍රෝග්‍රෑම්. මාදුගගේ ලස්සන සවාරිය. අපි මේ යන අතරේ ඔයාලට පෙන්නනවා මේ ගඟේ තියෙන දීපත් 64. 64න් කීපයකට අපි අපේ බෝට්ටුව ලෑන්ඩ් කරලා ඒකේ තියෙන විශේෂත්වය අපි විස්තර කරලා අපි බලමු ටුවර් එක යන ගමන් කොහොමද අපේ ටුවර් එක. මාදුගන් සවාරියේ අපි යනවා මාදුගන්ගේ විශේෂ ස්ථාන කීපයකට. සත පහේ දුව. ඒ කියන්නේ මේකේ තියෙන කුඩාම දූපත. ඒ වගේම කොද්දුව පෞරාණික විහාරස්ථානයක්. ඒ වගේම අපි යනවා අඩලාන කැලෑවක් මැද්දේ. ඒ වගේ විශේෂ ස්ථාන ගොඩකට යනවා. ඉතින් අපේ කස්ටමර්ස් ටික ඇවිල්ලා ඉන්නේ. අපි බලමු. ආයිබෝ. good morning. good morning. good morning. ඇවිල්ලා ඉන්නේ කුරුමුදු පිනමන් අයිලන්ඩ් කියලා තමයි මේක ප්‍රසිද්ධ. දැන් අපේ විරිසත් අරගෙන අපි යන්නේ කොහොමද මේ දූපතේ කුරුඳු නිෂ්පාදනය වෙන්නේ, මොනවද මේ කුරුඳු ආශ්‍රිත කරන නිෂ්පාදන, ඒ සියල්ල බලන්න. ඒ අතරේ මේකේ ඔයාලට දැක ගන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා. හැබැයි ඒක අපිට ෂුවර් නෑ. අපිට මේකේ ඉන්නවා රාජාලි. අපි බලමු එයා ඉන්නවද. අපි ඇවිල්ලා ඉන්නේ කොහොමද මේ කුරුඳු නිෂ්පාදනය වෙන්නේ කියලා බලන්න. මේ මාමා විස්තර කරලා දෙයි කොහොමද කුරුඳු නිෂ්පාදනය කරන්නේ කියලා. අපේ කට්ටිය වාඩි වෙලා ඉන්නේ. බලමු. මේ කුරුඳු දෙයිය. මේ උඩ පුතේ ඉස්සෙවි අස් කරනවා. ඒක කන්න ගන්න. ඒක ගන්නේ පෝරවල. මේකට කියන්නේ පොකට් ගාන පොකට්. මුල්වැන් ඕක ගන්නේ පෝරවල. ඕක කන්න. මේක පෝර. මේක තමයි කන්න ගන්න. මේ පිටර පුරේ නැදන් තමයි මේ ගාඩා කියලා තියෙන ලෙල්ල බොරු කරන ගලවන්නේ. මෙතන ගලවන්න අමාරුයි. යකඩෙන් නැද්දි කල් වෙනවා. පිටරම. යන්න කලින් මේ කුරුඳු දූපතේ ඉන්න මේ මාමලා ජීවත් වෙන්නේ මේ කුරුඳු වලින් හදන නිෂ්පාදන මේකට එන සංචාරකයන්ට විකුණනවා. දැන් මේ මාමා අරන් ඉන්නේ මේ නිෂ්පාදන කීපයක්. මෙතන තියෙනවා විශේෂ නිෂ්පාදන ගොඩක්. ඉතින් මේ පුංචි පුංචි දේවල් විකුණලා තමයි මේ කුරුඳු දූපතේ ඉන්න පවුල් ජීවත් වෙන්නේ. ඉතින් ඔයාලා මේකට ආවොත් එයාලගෙන් මේ පුංචි දෙයක් අරගෙන එයාලට පොඩි උපකාරයක් කරලා යන්න. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ මාමගෙන් මේ බඩුත් අරගෙන කුරුඳු දූපතෙන් සමුගෙන යන්න. මාදුගඟේ සංචාරකයන්ට මේ මාදුගඟේ දූපත් අතරින් හම්බෙන කුඩාම දූපත තමයි අපි දැන් බලන්නේ. අතපහේ. අර ඈතින් වෙන්නේ මේ මාදුගඟේ ජීවන කර්මාන්තයේ දෙන මේ සියලු දෙනා මෙන්න මේ සතපහේ දූපතේ තියෙන පුංචි දේවාලයට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ජීවන කටයුතු සාර්ථක කරගන්න, මේකේ ගමන් කරද්දී ආරක්ෂා වෙන්න මේකට පොඩි පුද පූජා පවත්වනවා. ඉස්සර ඉඳන් එහෙම කරලා තමයි මේ දූපතේ පුංචි දේවාලය හැදිලා තියෙන්නේ. දැන් නම් ඒක සංචාරකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ ස්ථානයක්. කඩලාන
මේ වියන මැද්දෙන් තමයි දැන් යන්න හදන්නේ. අපේ සංචාරක කුක්සත් අරගෙන අද ගොඩක් සංචාරකයන් බහුල දවසක්. ඒ හින්දා පොඩ්ඩක් මේ ස්ථානයේ ටිකක් කාර්යබහුලයි. අපි බලමු ඉස්සරහට ගිහින්. තියෙන ලස්සනම තැනක් තමයි මේක ලැබුණේ. මේ මැන්ගෝ ලැගුන් එක. ලස්සනට වියනක් වගේ හැදිලා වලට පේනවා ඉතින්. මේ වියන මැද්දේ තමයි අපේ බෝට් එකෙන් ගමන් කරන්නේ. අද ටිකක් කාර්යබහුල දවසක්. ෆෝන් එකක් දෙන්න සංචාරකයෝ ගොඩක් ඇවිල්ලා ඉන්නවා. අපේ පිරිසත් අරගෙන අපිත් ආවා. මේ තමයි මේ මාතුලක හරහා ඉදි වෙලා තියෙන දිගම පාලම. මේ පාලම මාතුව දක්වා තමයි ගමන් කරන්නේ. මාතුවේ ජීවත් වෙන ජනතාව තමන්ගේ දෛනික කටයුතු සඳහා ගමන් කරන්නේ මේ පාලම. නමුත් දැන් අද වෙනකොට මේ පාලම ගොඩක් අමලන් තත්ත්වයේදී ඉන්නේ. ලොකු වාහන ගමන් කරන්න බෑ. ඉතින් අර ඈතින් දිස්සෙන මාතුව මේ මාතුව ගඟේ තියෙන දූපත් අතරින් මිනිසුන් වැඩියෙන්ම ජීවත් වෙන දූපත තමයි මේ මාතුව. මාතුවක සංචාරයේ අපිට හම්බෙන තවත් එක් ස්ථානයක් තමයි කොත්තුව විහාරස්ථානය. අර ඈතින් මේ කොත්තුව විහාරස්ථානය.